අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ සියලු දෙනාම අදත් Chami Methods YouTube channel එකට. ඉතින් අලුත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන YouTube automation ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට YouTube content එකක් කරන්න හදන්න එක්ක තේරෙන්නේ නැත්නම් එක්ක වෙලාවක් නැත්නම් එහෙම නැත්නම් මේක හරියට ගලපගෙන content එකක් time එකට upload කරගෙන යන්න මේක continue කරන්න විදියක් නැත්තම් මොකක් වරිම හේතුවක් මත ඉතින් ඔන්න ඔයගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක ඒ නිසා හරියට මුල ඉඳලා ස්ටෙප් ටික බලා ගන්න කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් YouTube automation ගැන තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. one click එකෙන් එක click එකෙන් ඔටෝම හැමදේම වෙන්න ඔයා නිදාගෙන ඉන්නකොටත් ඔයාගේ channel එකට videos upload වෙන විදිය තමයි upload කරන විදිය තමයි කියලා දෙන්න යන්නේ right. ඉතින් ඔයගොල්ලොත් forex trading වලට interest එකක් දක්වනවා නම් ඉතින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැනට අපේ public group එකේ ඉන්නවා 872ක් members අපිත් එක්ක join වෙලා ඉන්නවා. ඒ වගේම premium group එකේ 174ක් members අපිත් එක්ක trading කරනවා. ඉතින් මම public group එකේ link එක දාලා තියන්නම් ඔයගොල්ලන්ට description එකේ හරි first comment එකේ හරි කැමති අය interest අය join වෙලා අපිත් එක්ක එකට මෙන්න මේ විදිහට trade කරන්න entries ගන්න profit කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න මාව contact කරගන්න මේ සම්බන්ධව දැනගන්න අවශ්‍ය නම් description එකේ හරි first comment එකේ හරි මම දාන්නම් මේ සම්බන්ධව විස්තර. ඉතින් මේ තියෙන අපි පහුගිය ටිකේ ගත limit entries වල results කීපයක් right. එහෙනම් ඒ පුංචි මතක් කිරීමත් එක්ක අපි නැවතත් යම් වීඩියෝ එකට. ඉතින් YouTube automation ගැන කතා කරනකොට මේකේ පැති කීපයක් තියෙනවා කතා කරන්න. දැන් ඇවිල්ලා තියෙනවා අලුත්ම AI tools මේක සුපිරි amazing tools ටිකක් ඇත්තම කිව්වොත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ tools release වෙන්න කලින් තිබුණා තව concept එකක්. ඒ කියන්නේ තව විදියක් තිබ්බා codes run කරලා කරන පොඩි වෙනම විදියක්. එතකොට ඒක ටිකක් සංකීර්ණයි සහ output එක අපිට ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ හරි quality output එකක් අපිට ගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ වගේ දැන් tools ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ tools වලින් හරිම ලේසියෙන් වැඩ කරගන්න පුළුවන්. හැබැයි මම මේක මුලින්ම කියන්න ඕන ඔයගොල්ලන්ට මේක 100%ක් free නම් කරගන්න විදියක් නැහැ. මොකද අපි service එකක් ගන්නකොට පුංචි මුදලක් වැය කරන්න වෙනවා. ඉතින් හැබැයි මේක පාඩු නෑ ඔයගොල්ලන්ට. ගොඩාක් සහනදායි මිලකට තමයි මේ tools වලින් වැඩ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ tools මට ස්පොන්සර් කරලා එහෙම එකක් නෙවෙයි මම මේක කරන්නේ. මම sites කීපයක්ම පෙන්නන්නම් කරන විදියක් කියලා දෙන්නම් එකක. මේ sites ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලෝ genuine නිසා තමයි මම මේක කරන්නේ. නැත්තම් මට මේගොල්ලෝ කියලා මේක promote කරන්න එහෙම එකක් නෙමෙයි. හරි. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ faceless reels කියන එකට ආවට පස්සේ Google එකේ type කරලා මේක ලේසියෙන් එන්න පුළුවන්. ආවට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ reels ඔයගොල්ලෝ දැකලා තියෙ ඕන තරම් right. ඉතින් මෙන්න මේ වගේ reels ඔටෝම generate වෙලා ඔටෝම ඔයගොල්ලන්ගේ YouTube එකට TikTok එකට Instagram ඔය වගේ social media accounts වලට automaticallyම continuously upload වෙන විදියට අපිට setup කරලා තියන්න පුළුවන්. ඉතින් බලන්න එක කොච්චර වටිනවද කියලා ඔයගොල්ලෝ ඉන්නේ වෙන වැඩක වුණත් ඔයාට පුංචි මුදලක් මේ වෙනුවෙන් මේ කම්පැනි එකට ගෙවුවට පාඩු නෑ. මොකද ඒගොල්ලෝ මේක හරියටම කරලා දෙන නිසා. ඉතින් මෙන්න මේ වගේ reels බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ TikTok accounts run වෙන ඒවා මිලියන් ගණන් views ගිහලා තියෙනවා. මෙන්න මේ විදිහට හදපු ඒවා මේ links එක්කම දාලා තිනවා. ඔයගොල්ලන්ට මේ site එකට ගිහලා මේව click කරලා TikTok link වලට ඒගොල්ලන්ගේ ගිහිල්ලා බලන්න පුළුවන් මේ videos වලට views යන විදිය right. ඉතින් ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේ තියෙන මෙන්න මේකින් වෙන දේ විතර පැහැදිලි කරලා තිනවා. Create and publish high quality faceless reels on autopilot across TikTok, Instagram and YouTube right. ඉතින් ඔන්න ඔක තමයි මේ තියෙන්නේ. hiring video editors ලා hire කරන්න අවශ්‍ය නැහැලු. yourself කියන ඔයා විසින්ම videos හදන්න අවශ්‍ය නැහැලු. මෙන්න automated කරන්න පුළුවන් කියලා දාලා තිනවා. ඉතින් මේක Trustpilot එකේ බැලුවත් හොඳ reviews තියෙනවා මේකේ right. ඉතින් ඔන්න ඔය ටික තමයි මුලින්ම මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට sign up වෙමු. මම process එක කියන්නම්. ඉතින් sign up වෙලා මේ තව ඒ වගේ site දෙකක් තියෙනවා. මම ඒ දෙක ගැනත් කියන්නම් මේකේ විස්තරේ කියලා ඉවර වෙලා right. මොකද මේක කියලා ඉවරුනාට පස්සේ ඔයගලන්ට අනිත් දෙක සමහරට අයට බලන්න ඕන වෙන එකක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම කෙටි කාලෙකින් ඔයගලන්ට කියලා දෙන්නම් right. ඉතින් මෙතනින් අපිට sign up වෙන්න පුළුවන් ලේසියෙන්ම Google එක හරහා. අපි මෙතනින් click කරගමු. ඉතින් මම මෙන්න මේ විදිහට ශනිකව මේකේ click කරගෙන Google එක හරහා sign up වුණා. ඔයගලන්ට ලේසියෙන්ම sign up වෙන්න පුළුවන්. මේක free plan එකක් නැහැ. මම මේක යන අතරේ කියන්නම් plan එක කොහොමද කියලා. ඉතින් series නේ මේක series විදිහට අපිට හදන්න පුළුවන්. මෙතන මේ ඇවිල්ලා තියෙනවා moral කියලා මම දාපු එකක් කලින් right. ඉතින් series විදිහට අපිට හදන්න පුළුවන් videos කියන්නේ video series එකක් විදිහට.
ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාට දැන් මෙතෙන්දී මෙන්න මේවා මුකුත් කරගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ගයිඩ්ස් කියන තැනට ගිහිල්ලා මෙතන තියෙන වගේ වීඩියෝස් දැන්ට තියෙනවා. දැන්ට මුකුත් නැති නිසා මෙතන no videos created yet කියලා තියෙනවා. ගයිඩන්ස් වලට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටික හරියට වීඩියෝස් ටික බලන්න. මේක ඇත්තටම හරි සරලයි. මේ වීඩියෝස් 3කින් තමයි ඒගොල්ලෝ එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මේ ගයිඩ්ලයින් ටික හරියට බලාගත්තා නම් ඔයගලන්ට ලේසියෙන්ම මේක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන settings වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ social media account එක connect කරගන්න YouTube account එකේ වගේ. අපි මෙතනට ආවට පස්සේ connect new account කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් connect කරගන්න. මෙතනින් අපි ගියාට පස්සේ මෙන්න මේ විදිහට TikTok එක, Instagram එක, YouTube එක මේ විදිහට එනවා. අපිට පුළුවන් මෙතනින් connect කරගන්න. උදාහරණයක් විදිහට YouTube නම් මෙන්න මේ විදිහට YouTube click කරලා connect YouTube කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා ඔයාගේ තියෙන accounts ටික එතනින් select කරලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මම මේක පෙන්වන්න යන්නේ නැහැ. මගේ accounts ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි නිසා, right? YouTube account තියෙන. හරි. ඉතින් අන්න එතනින් තමයි ඔයගොල්ලන්ට මේක කරගන්න තියෙන එක. ඉතින් අපි වීඩියෝ එකක් හදන විදිය මම නිකමට ඔයාලට පෙන්වන්නම්. මේකේ අපි නිකන් motivation කියලා අපි දාමු. මම මෙන්න මේ විදිහට motivation කියලා දාලා මෙන්න මෙතන තියෙනවා monetizable කියලා තියෙනවා. ඒ කියන්නේ monetizable කියන්නේ මේකේ තේරුම තමයි ඔයගොල්ලන්ට මේ හරහා ලැබෙන background music ද, voice overs ද, ඊට පස්සේ මේකේ තියෙන AI generate වෙන videos, arts ඒ සියලු දේවල් 100% unique විදිහට තමයි හැදෙන්නේ. ඒ කියන්නේ ඔයාටම වෙන් වෙච්ච විදිහට කිසිම තැනක ඒ content එක නැහැ. අලුත් content එකක් තමයි මේගොල්ලොන්ගෙන් නිර්මාණය වෙන්නේ, right? ඒකයි මේක මොනටයිසබල් කියලා තියෙන්නේ. මේ 30-40 seconds කියන එකේ ජෙනරේට් වෙන්නේ අනිත් ඒවා කොපි කියන එක නෙවෙයි මම කියන්නේ. දැන් TikTok එකේ වගේ අපි TikTok මොනටයිසේෂන් වගේ බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍ය විනාඩියකට වැඩි වෙන්න ඕන. මම දන්නේ ඊයේ පෙරේද මොන හරි ක්‍රයිටීරියා වෙනස් වෙලාද කියලා. මම බලන වෙලාවේ තිබුණේ විනාඩියට වැඩි වෙන වීඩියෝස් වලට තමයි මොනටයිස් කරගන්න පුළුවන්. YouTube එකේ නම් එහෙම එකක් නැහැ. Facebook වලත් එහෙම ගැටලුවක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ගැටලු තියෙන නිසා, ඒ වගේ ගැටලු නෙවෙයි, ඒවා ක්‍රයිටීරියාස් තියෙන නිසා තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ විනාඩියකවත් වීඩියෝස් මේ වගේ දාගන්න එක. ඉතින් මේක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පබ්ලිෂ් ටයිම් එක බලා ගන්න පුළුවන් ඔයාගේ ලෝකල් ටයිම් එකෙන්, රයිට්? පබ්ලිෂ් කරන ටයිම් එක. ඉතින් මේක ඔයා US audience වගේ ටාගට් කරනවා නම් නැත්නම් වෙන foreign audience එකක් ටාගට් කරනවා නම් ඔයාලට මෙතන ටයිම් එක ඊට අදාළ විදියට ගලප ගන්න පුළුවන්, රයිට්? ටයිම් එකෙන්ම foreign audience අල්ලගන්න බෑ. ඒකට වෙනම කතාවක් තියෙනවා. හාත්පසින්ම වෙනස් ලංකාවේ audience එකක් අල්ලන එකයි foreign audience එකක් catch කරන එකයි. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්, සම්පූර්ණ වීඩියෝ එකක්. ඒ ටික ඔයගොල්ලෝ follow කරන්න guaranteed ඔයගොල්ලන්ට Europe, Australian, American වගේ audience target කරන්න පුළුවන්. මම කියන්නේ 100%ක්ම නෙවෙයි 70%කට එහා පැත්තේ වගේ අපිට ඒ ටික catch කරගන්න පුළුවන්. හරි. ඉතින් මම දැනට මේ විදිහට දාගත්තා. මම ඉක්මනට කියාගෙන යන්නම් මේක. මේක ඇත්තට ලොකු දෙයක් නෑ කියන තරම්. ඊට පස්සේ ආවට පස්සේ මෙතනින් දෙන්න අපි create series කියන එක click කරගන්න. ඔන්න ඊට පස්සේ එනවා අපේ plan එකට. ඉතින් අපිට YouTube account එකත් අතනින් select link කරලා මේ විදිහට අපිට දෙන්න විතරයි තියෙන්නේ. මෙතෙන්දී මේකෙන් create වෙලා යනවා. videos ටික auto pilot වෙනවා. ඉතින් මෙන්න මේකේ plan එක ගත්තොත් monthly plan එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් $1.30ක් තමයි යන්නේ එක වීඩියෝ එකකට. ඉතින් ඔයගලන්ට මෙන්න මේ වගේ වීඩියෝ එකක් අපිට 5 එකෙන් වගේ හරි කොහෙන් හරි 6 කරලා හදාගන්න කිව්වොත් $1යි තියෙන කොහෙවත් වීඩියෝ එකක් හදන්නේ නැහැ, right? ඉතින් අන්න ඒ වගේ plan එකකට තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේකේ තියෙනවා videos, මේකේ basic plan එක තියෙන්නේ videos 3ක් ඒගොල්ලෝ upload කරනවා week එකකට, සතියකට. එතකොට මෙන්න මේ plan එකේදී දවසකට වීඩියෝ එකක් අප්ලෝඩ් වෙනවා. pro plan එකේදී වීඩියෝස් දෙකක් අප්ලෝඩ් වෙනවා දවසකට. මෙන්න මේ විදිහට තමයි plan එක යන්නේ. එතකොට කැමති plan එකට අපිට යන්න පුළුවන්. ඉතින් මේකේ ස්ටෙප් ටික ගත්තොත් මේකේ මම pro plan එක අරගෙන නැති නිසා මට ස්ටෙප් ටික මට කරලා පෙන්නන්න විදියක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ එතනින් එහාට යනකොට මෙන්න මෙතන මේ පෙන්නන විදිහට තමයි ස්ටෙප් ටික තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් වීඩියෝ එකකින් male ද female ද කියලා voice ටික මෙතෙන්දී select කරගන්න පුළුවන් හරි ලේසියෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වැටෙන්න ඕන විදිය, text එක කොහොමද වැටෙන්න ඕන, AI මේක 3D විදියටද ඕන නැත්නම් realistic විදියටද නැත්නම් කාටුන් විදියටද, එතකොට අපේ සබ්ටයිටල් වැටෙන්න ඕන විදිය කොහොමද කියලා හරි සරලව ක්ලික් කරලා සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදියට අපට අවශ්‍ය විදියට ටෙම්ප්ලේට් එක හදා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් ක්ලික් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක
පබ්ලිෂ් කරන්න කියන්නේ සෙටප් කරලා තියන්න. ඊට පස්සේ ඔටෝමැටිකලි අපිට අදාළ ඒ කියන්නේ අපි මේකට දීලා තියෙන නිශ්චක යටතේ වීඩියෝස් හැදිලා ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙනවා channel එකට, ඔයගොල්ලන්ගේ YouTube channel එකට හරි Instagram එක හරි ඒ අදාළ විදියට ඔයගොල්ලෝ link කරලා තියෙන account එක right. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේක මේ විදියට ප්‍රැක්ටිස් කරන්න, try කරලා බලන්න. මේ වගේ ලස්සන වීඩියෝස් හදලා ඔටෝ පයිලට් වෙන්න දාලා තියන්න පුළුවන් channel එකක් right. ඉතින් මාසයක් දෙකක් දාලා තිබ්බොත් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තව සයිට් එකක් තමයි මෙන්න මේක auto shorts AI කියන එක. මේකත් ඒ වගේම එකක් අපිට විස්තරය මෙතන දීලා වැඩේ කරගන්න තියෙන්නේ. මේකේ නම් ප්‍රයිස් මට මතක නැහැ කොහොමද ගියේ කියලා. මේකත් ඒ වගේම එකක් right. ඉතින් මේකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේකේ ෆ්‍රී ප්ලෑන් එක මම try කරේ නැහැ. ස්ටාර්ටර් එක තියෙන්නේත් 3 times a week. ඒ කියන්නේ සතියකට වීඩියෝස් 3ක් දානවා. ඩේලි දාන එකේදී $33ක් යනවා. පෝස්ට් ට්විස් ඩේ දෙපාරක් දවසකට පෝස්ට් වෙනකොට මෙන්න මේ ප්ලෑන් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන. ඉතින් ගොඩක් කට්ටිය මෙන්න මේ විදිහට YouTube automate කරලා මේ වයින් වැඩ කරගන්නවා right. ඉතින් ඊට පස්සේ අනිත් සයිට් එක තමයි මම මේ සයිට්ස් ගොඩක් තියෙනවා. මෙන්න මේ තුන ටිකක් මේ කියන්නේ trusted නිසා තමයි ඔයගොල්ලන්ට මම මේ තුන recommend කරේ. තව මීට වඩා හොඳ සයිට්ස් ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන්න හම්බුනොත්. ඉතින් මේ තියෙන මේකෙත් මේ අර වගේම තමයි එකම concept එක යන්නේ මේකේ. එකම විදිය යන්නේ. සයිට් වල එක ඒවයි පොඩි මිල ගණන් වල වෙනසක් තියෙනවා. ඒ වගේ පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේකේ හැදෙන විදියේ වීඩියෝස් එකම විදිය තමයි right. ඉතින් ඒකෙත් හොඳ රිවිව්ස් එහෙම තියෙනවා. ගොඩක් කට්ටිය යූස් කරන platform එකක් right. ඉතින් මේ තියෙන්නේ මේකෙත් මෙන්න මේ වගේ වීඩියෝස් හදන්න පුළුවන්. මේ තියෙන්නේ හදපු වීඩියෝස් samples මේගොල්ලෝ දාලා තියෙනවා මොන වගේද කියලා. ඉතින් ඕගොල්ලෝ තෝරන තරම් මේ වගේ වීඩියෝස් දැකලා ඇති TikTok එකේ උඩ පහළ යනකොට YouTube වල shorts වල දැකලා ඇති. ඉතින් මේකත් ආ වගේම තමයි ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. මේකේ prices මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඒකේ prices අතරම පොඩක් ඩොලර් එකකට ආසන්න ගාණක් තමයි යන්නේ වීඩියෝ එකකට. මේ තියෙන්නේ වීඩියෝස් 40ක් මාසෙකට පුළුවන් කියලා තියෙනවා. ස්ටාර්ටර් පැක් එකේම $39යි ඒගොල්ලොන්ගේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට පැකේජස් තියෙනවා right. ඉතින් කැමති එකක් නිවි හැනයිලි බලලා දාගන්න. මේකේ මොන පැකේජ් එක ගත්තත් ඔයගොල්ලන්ට මොනටයිස් කරන්න 100% ගැරන්ට් කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ කියලා right. එහෙනම් thank you very much. ඔය ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය වුණේ. මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. මේකේ මම මේ ප්ලෑන් එකක් ඇත්තටම මට මේක තව channel එකක් කරන්න ටයිම් නැති නිසා තමයි මම මේක ගත්තේ නැත්තේ. මම එකක් අරගෙන ඔයගොල්ලන්ට වීඩියෝ සීරීස් එක හදන විදියත් මම කියලා දෙන්නම් ඉස්සරහට වීඩියෝ එකක් ඔටෝ පයිලට් වෙන්න දාන්නත් මගේ අයිඩියා එකක් තියෙනවා. ඒ නිසා හරි. එහෙනම් ඊළඟට තව මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. thank you very much YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. එහෙනම් හැමෝටම ජය වේවා.